SLOX YouTube channel එකට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. දෝසි මාමයි කරත්තේ පැණි බේරන කැරමල් පොඩිම දැකලා කෙලගිරපු මං වගේ පෙරේතයින්ටයි මේ වීඩියෝ එක. අපිට මේ ද්‍රව්‍ය ටික තමයි අවශ්‍ය වෙන්නේ අපේ මේ පැණි බේරන කැරමල් පුඩින් එක හදන්න. ඉතින් අපි යමු මේ කැරමල් පුඩින් එක හදන්න ඉස්සෙල්ලාම අපිට සීනි ටිකක් කැරමල් කරගන්න ඕනේ. සීනි මේසයෙන් 4-5ක් විතර දාලා ඒකට සීනි වැහෙන්න වතුර චුට්ටකුත් දාලා අපි ඒක මද ගෙන්නේ මේ විදිහට කැරමල් කරගන්න ඕනේ. කැරමල් කරගත්තට පස්සේ අපි මේ හදන භාජනයට මේ කැරමල් එක දාලා ඒක නිවෙන්න තියන්න ඕනේ. ඊට පස්සේ අපි බිත්තර 4 කඩලා දාගෙන ඒකට ලුණු චුට්ටකුත් දාගෙන වැනිලා තේ හැන්දත් අපි ඒකට දාගන්න ඕනේ. දැන් අපි ඒකටම ෆ්‍රෙෂ් මිල්ක් ටිකත් එකතු කරගමු. සීනි ටිකත් මේකට එකතු කරගෙන අපි ඉක්මනින්ම බ්ලෙන්ඩ් කරගෙන එන්නම් මේ ටිකම. බ්ලෙන්ඩ් කරගත් එක අපි අර මුලින්ම කැරමල් කරගත්ත හැටියට මේ විදිහට දාගන්න ඕනේ. අද මම කැරමල් පුඩින් එක හදන්න යන්නේ එයා ෆ්‍රයි එකේ. ඉතින් අපි මේක එයා ෆ්‍රයි එකට දාගමු. සෙල්සියස් අංශක 200න් විනාඩි 15ක් වගේ මම මේක දාගත්තා. දැන් අපි අරගෙන වෙලා ෆ්‍රිජ් එකේ ඩීප් ෆ්‍රීසර් එකේ චුට්ටක් තිබ්බා. දැන් අපි බලමු මේ කැරමල් පුඩින් එක කොහොමද කියලා. පිහියක් අරගෙන මම වටේ මේවා කරලා තියෙන්නේ. දැන් අපි පිගාන අනිත් පැත්තට නමලා කැරමල් පුඩින් එක අපි අරවගමු. වව්! දෝසි මාමගේ කරත්තේ පැණි බේරන කැරමල් පුඩින් එක වගේ නේද? ඉතින් අපි ඉක්මනටම කෑල්ලක් කාලා බලමු කොහොමද කියලා. අම්බෝ රස පාටයි. ඉතින් මං කාලා බලලා රස කියන්නම්කෝ. කටේම දිය වෙනවා. ඔයාලත් අනිවාර්යයෙන්ම මේ රෙසිපි එකට කැරමල් පුඩින් එකක් හදලා මට කමෙන්ට් එකක් තියන්න. ඉතින් මං වගේම ඔයාලත් මේ වගේ රසම රස කැරමල් පුඩින් එකක් හදලා කාලා බලලා රස කොහොමද කියලා මට කමෙන්ට් එකක් තියන්න. එහෙනම් මම ආයිත් මේ වගේ අලුත් රෙසිපි එකකින් එන්නම්. ගිහින් එන්නම්. SLOX YouTube channel එකට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අදත් අලුත් රෙසිපියක් අරගෙන ආවා.
දෝසි මාමගේ කරත්තේ පැණි බේරෙන කැරමල් පුඩිම දැකලා කෙල ගිලපු මං වගේ පෙරේතයින්ටයි මේ වීඩියෝ එක.